මේ පෙට් ස්කෑනර් යන්ත්‍රය මිලදී ගැනීමත් අදාළ මුදල් ලැබීමත් එක්ක ගොඩක් අයගෙන් ලොකු දේවල් කියනවා දේශපාලඥයෝ ගාව ගන්න එපා, අහවල් අය ගන්න එපා, මෙහෙම අය ගන්න එපා කියලා. මොකද දෙරණ අපි මැදිහත් වුණා විතරයි මේ කටයුත්තට. රුපියල් ලක්ෂ 50ක වගේ මුදලක් සියලු මාධ්‍ය එකතු වෙලා ඔක්කොමලා උත්සාහ කළා. මේ ගැන අපිට කියෙව්වේ අන්තිම අවස්ථාවේ ගැනලා මෙහෙමයි අපි try කරා උත්සාහ කළා අපිට අමාරුයි අපිට ලක්ෂ 50 එකතු වෙලා තියෙන්නේ. අපිට උදව් කරන්න කෝටි 20ක් ඕන කියලා. අපි මේ අවස්ථාවේ තමයි ජනතාවගේ ඇස හැරවලා මේක සම්බන්ධයෙන් අවදි කරවලා ජනතාව පෙළගස්සලා ඒ කටයුතු කළේ. ඒක කියන්න කිසි කුහකත්වයක්වත් මුකුත් නැහැ. ඉතින් දැන් මේකේ එක අපිට ඕනේ නැහැ. එක ඕල කෙනෙක් දාගත්තට කමන්නේ වැඩේ වුණා නම් ඇති අපේ ජනතාව වෙනුවෙන්. අපි කියන්නේ ඒක. ඉතින් ඒ ගැන ගොඩක් අය ගොඩක් දේවල් කියනවා. ඉතින් මේ ගැන ඊයේ ඇත්තටම ජනතාවගේ සල්ලි මොනවද ජනතාවගේ මුදල් වලට වෙන්නේ කියලා ජනතාව දැනගැනීමට කැමති. ඉතින් ඒ හින්දා අපි ඊයේ දවසේ විමසීමක් කළා මේ ගැන. එහි වගකීම ඇති මහලගම පිරිකා ආයතනයේ වෛද්‍යතුමාගේ. අපේ බලාපොරොත්තු වුණු මිලියන 200 ඉලක්කයේ සාර්ථක නිම කරා. ඒ සඳහා අනුග්‍රහය ලබා දුන්නේ දෙරණ මාධ්‍ය ජාලය. මෙම යන්ත්‍රය මිලදී ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීම සඳහා දායකත්වය ලබා දුන් සියලුම ශ්‍රී ලංකා වාසී ජනතාවත් ඒ සමග විදේශීය රටවල ජීවත් වෙන ශ්‍රී ලංකීය ජනතාවටත් අපගේ විශේෂ ස්තුතිය මෙයින් පුද කරනවා. ඒ සමග මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අනුග්‍රහය දැක්වූ දෙරණ මාධ්‍ය ජාලයට විශේෂ ස්තුතිය මේ අවස්ථාවේදී මා පුද කිරීමට කැමැති. ඒ සමගම අනිත් මාධ්‍ය ජාලයත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ජාලයත් අපිට බොහොම උපකාර කරා මේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම. ඒ මාධ්‍ය ජාලවලටත් මගේ අවංක ආදර ස්තුතිය මෙයින් පුද කරනවා. ඉතින් මේක සියලු දෙනාගේ එකතු වීමක්. මේකේ මේ සම්පූර්ණයෙන් මල් වට්ටි අරගෙන ආවොන්න අපි තමයි කරේ. අපිට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මිනිස්සු පෙළ ගැහුණා. ජනතාව සල්ලි දුන්නේ අපි නෙමෙයි සල්ලි දුන්නේ. අපේ ගුවන් කාලේ වියදම් කරා. අපි ඒ වෙනුවෙන් පෙළ ගැසුණා. ඉතින් වැඩේ වෙන්න දැන් ඔක්කොම හරි. දැන් වැඩේ කරන්නයි තියෙන්නේ. මේක දේශපාලනීකරණය කරගන්න එපා. ආර්යා මෙහෙම කිව්වා. එයා බලපෑම් කරනවා. එයා මෙයාට කියනවා. ඊට පස්සේ අපිට කියනවා අපි මේක පෙන්වන්නේ නැහැ. අපි විතරද කරේ කියලා. ඉතින් ඇත්ත කතාව දැන් මේක වෙලා ඉවරයි. අපිට එක ඕනේ නෑ. ඔබතුමාලා ඕන කෙනෙක් එක ගන්න. හැබැයි වැඩේ රටේ ජනතාව වෙනුවෙන් මේ අහිංසක රෝගීන් වෙනුවෙන් ඉෂ්ට කරන්න. ඉතින් මේකට ගහගෙන වැඩක් නෑ. මේක වැඩේ කෙරුණා නම් ඇති. ඒ වෙනුවෙන් අපි බලාගෙන ඉන්නවා මේ වැඩේ කරන කම්ම කොහොම හරි. ඉතින් ඒ වෙනුවෙන් අදාළ සියලු අංශ වලට මේ වෙනුවෙන් මූලිකත්වයේ ගත්ත ඒ පදනමට විශේෂයෙන්ම ඒ වගේම රෝහලට ඒ වගේම අනිකුත් මාධ්‍යාන්තන වලට සහෝදර ආයතන වලට ඔක්කොටම ස්තුතියි. ඔබටත් ස්තුතියි පින් කියලා කියන්න.